අයිබෝවන් හැමෝටම අද මේ අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණු නම ඇහුවම සාමාන්‍ය දෙයක් වගේ පෙනුනට ඇතුළාන්තය හරිම බියකරු කතාවක් තියෙන It was just an accident චිත්‍රපටයේ විචාරයයි. ජීවිතයේ අප අතින් සිද්ධ වෙන එකම එක පුංචි වැරද්දක් නිසා මුළු ජීවිතයම කොයි වගේ දරුණු විදියකට වෙනස් වෙන්න පුළුවන්ද කියන එක මේ චිත්‍රපටයේ අපූර්වට පෙන්වනවා. කතාව ගෙතෙන්නේ ඊටම සාමකාමී පෞල් ජීවිතයක් ගත කරන යුවලක් වටා. එක දවසක රාත්‍රියක ඔවුන් අතින් අහම්බෙන් සිදුවන රිය අනතුරකින් පුද්ගලයෙක් මිය යනවා. බියටපත් වෙන ඔවුන් මේක අහම්බෙන් සිදු වූ අනතුරක් විදියට සලකලා ඒක වසන් කරන්න උත්සාහ කරනවා. හැබැයි එතැන් සිට ඔවුන්ගේ ජීවිතය අපායක් බවට පත් වෙනවා. ඔවුන් ලුහුබදින අද්භූත පුද්ගලයෙක් නිරන්තරයෙන් ලැබෙන තර්ජනාත්මක පණිවිඩ සහ තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක කරන සටන තමයි මේ චිත්‍රපටයේ හරය. මේ නිකම්ම අපරාධ කතාවක් නෙවෙයි. වරදකාරී හැඟීම මිනිස්සෙක්ව මානසිකව කොයිතරම් දුරට ඇද දමනවාද යන්න මෙහි මනාව නිරූපණය කර තියෙනවා. මේ අධ්‍යක්ෂකවරයා ඊටම දක්ෂ විදියට ස්ලෝ බර්න් ශෛලිය පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ කතාව හෙමින් ආරම්භ වෙලා අවසානය වෙනකොට උපරිම වේගයකට ගමන් කරනවා. චිත්‍රපටයේ පුරාම තියෙන අඳුරු වර්ණ සහ වැහි සහිත පරිසරය ප්‍රේක්ෂකයා තුළ ඇති කරන්නේ හුදකලා සහ බියකරු හැඟීමක්. පසුබිම් සංගීතයත් මේ ආතතිය තවදුරටත් වැඩි කරන්න ලොකු දායකත්වයක් ලබා දෙනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන නළු නිළියන් දෙපළගේ රංගනය ඉතාම විශිෂ්ටයි. විශේෂයෙන්ම තමන් අතින් වුණු වැරැද්ද වසන් කිරීමට දරන උත්සාහය සහ ඒ නිසා ඇතිවන බිය ඔවුන්ගේ මුහුණේ ඉරියව් වලින් ඉතාම තාත්විකව පෙන්වනවා. චිත්‍රපටයේ මැද හරියේදී එන අනපේක්ෂිත හැරවුම ප්‍රේක්ෂකයා කිසිසේත්ම බලාපොරොත්තු නොවන එකක් වීම මෙහි ඇති විශේෂත්වයයි. සමස්තයක් විදියට It was just an accident කියන්නේ අපේ තීරණ ගැන දෙපාරක් හිතන්න පොළඹවන චිත්‍රපටයක්. ඔබ ත්‍රිලර් සහ මිස්ට්‍රි වර්ගයේ කතාවලට ප්‍රිය කරන කෙනෙක් නම් මෙය අනිවාර්යෙන් නැරඹිය යුතුයි. ඉතින් චිත්‍රපටයේ අවසානය ගැන ඔබ මොකද හිතන්නේ? ඔවුන් කරපු දේ නිවැරදිද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් විචාර බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. شما ببینید خودشه یا نه؟